ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ස්වීම් පන්දුවන්නන්ගෙන් කෙනෙකු වීමට තිබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසීෆ්ගේ කතාව දක්ෂතාවයේ කේන්ද්‍රවාචකයක් ලෙස හැඳින්විය හැකිය. අසීෆ්ගේ පන්දුවේ සුවිශේෂත්වය වූයේ එය පිතිකරුවන්ට කිසිසේත් තේරුම් ගත නොහැකි වූ අද්විතීය හැකියාවකි. ඔහු පන්දුව අතහැර දමන තෙක්ම එය ඉන්ස්වීම් එකක්ද නැතහොත් බිහිසුණු අවුට්ස්වීම් එකක්ද යන්න නිශ්චය කර ගැනීමට පිතිකරුවන්ට නොහැකි විය. වේගවත්ම හෝ ශක්තිමත්ම නොවුවත් ඔහු පන්දු ඇවීමේ ලේට් ස්වීම් කලාව ප්‍රගුණ කළ අතර ඔහුගේ මෙම අතිවිශේෂ පාලනය සහ නිරවද්‍යතාවය නිසා ලෝ ප්‍රබලතම පිතිකරුවන් පවා අපහසුතාවයට පත්විය. 2006 ලෝඩ්සීදී සහ 2007 දකුණු අප්‍රිකාවේදී ඔහු දැක්වූ දස්කම් සනාථ කළේ ඔහු නවයුගයේ වසීම් අක්‍රම් බවට පත්වෙමින් සිටි බවයි. දක්ෂතා අතින් ලෝකවාර්තා තැබීමේ හැකියාවෙන් යුත් අසීෆ්ගේ මෙම නොනවතින නැගීම 2010 ලෝඩ්සී ටෙස්ට් තරගයක් සමගම අඳුරු විය. මුදලට යට වී කලින් තීරණය කළ ඕවර වලදී නෝබෝල ඇවීමට එකඟවීම නිසා ඔහු ක්‍රිකට් ලෝකයට විශාල හානියක් කළේය. මෙම ක්‍රියාව නිසා ඔහු පාවා දුන්නේ ඔහුගේම අසීමිත දක්ෂතාවයේ පමණක් නොව අවංක ක්‍රිකට් ක්‍රීඩාවක් බලාපොරොත්තු වූ මිලියන ගණනකගේ විශ්වාසයයි. වසර 5ක තරඟ තහනමකට ලක්වීමත් සමගම ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලය අහිමි විය. අවසානයේදී මොහොමඩ් අසීෆ්ගේ කතාවෙන් අපට ලැබෙන පාඩම නම් ක්‍රිකට් පිටියේ දක්ෂතාවය අතිවිශාල විය හැකි නමුත් චරිතය සහ අවංකභාවය දක්ෂතාවයට වඩා වටිනා බවයි. ඔහු පිටියෙන් ඉවත්ව ගියේ නැත. ඔහුම ක්‍රිකට් පිටියෙන් ඉවත් විය. එමගින් ඔහු ලෝකේ හොඳම පන්දුයවන්නා වීමට හැකියාව තිබූ අකලට වියකී ගිය දක්ෂයෙකු පිළිබඳ ඛේදජනක උරුමයක් ඉතිරි කළේය.